අහන්නකො මගේ මහත්තයා. මම සාමාන්‍ය 7 පාස් මිනිස්සෙක්. ශ්‍රී ලංකාවේ සමුදාය කියලා දැන් අවුරුදු 22ක් ඉවර වෙලා. මම කතා කරන්නේ මට පක්ෂයක් නැහැ. හරි මගේ තාත්තා JVP. මම හදාගත්තු තාත්තා. ගුණතිලක කියන්නේ මේ ඔක්කොම දන්නවා. මගේ තාත්තා නරුවා. හරිද? මම හදාගත්තු තාත්තා. ඉස්සරව මහත්තයාත් ආවේ මේ පැත්තෙන් තමයි ඡන්දෙ ඉල්ලන්නේ. මම දන්න විදියට. හරිද? මමත් මගේ තාත්තාගෙන් මමත් ඡන්දයක් දුන්නා. මහත්තයාගේ පක්ෂ හිටියා මුස්ලිම් කාන්තාවක්. අන්‍යයන් තමයි මගේ පළවෙනි ඡන්දෙ දුන්නේ මගේ තාත්තා වෙන්නේ. මහත්තයා දැන් කතා කරන්නේ ලොකු කතාවක්. මහත්තයා දන්නවද මේ ගම් හතරට ලොකු කන්දක් තියෙනවා මේ කියන්නේ. ඔය කන්ද කපනකොට ඔයාලා කතා කරනවා කියන්නේ බාන්න. මහත්තයා මේ අහගන්න. මේ කන්ද කපුවා නම් මේ ගම් හතරටම වතුර නැතුණා. නමුත් ඔය එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් එක නිලධාරියෙක්වත් ඔය සභාපතිලා ලේකම්ලා බාණ්ඩායලා එක එකක් කතා කරේ නෑ. මේ හමුදාවෙන් විශ්‍රාම ගියපු හොඳ පණ දින කෙබල තමයි කතා කරේ. ඒ දවස් ගිරෙත් හිටියා මම යුද්ධ කරලා මැරුන්නේ නෑ මොනවාරි හේතුවක් මත. රණවිරුවෙක් ගැන කියනවානේ මහත්තයා හැම වෙලේම. රණවිරුවෙක් ගැන මේ රණවිරුවා හිටනවා ඔය අවුල ජීවත් වෙලා ඉන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසිකට වැටුප කීයද? කීයද කියන්නේ? කියන්නේ මහත්තයා. මේ රටේ වරප්‍රසාද නැතුව ලක්ෂයක් හම්බ වෙනවා. වරප්‍රසාද නැතුව ලයිට් බිල නිකන් වතුර බිල නිකන්. එතකොට මේ වාහනේ ලස්ස 35 ගත්තොත් මම බඩ ගන්නවා. 2015 මේ වාහනේ ලස්ස 80යි. නෑ කියනවනේ. මට තියෙන්නේ මාත්‍යෝ පැටිලා බයිසිකලයක් විතරයි. මම මේ රණ්ඩු වෙන්නේ නෑ. මෙයාට ගෙදර ගියත් තියෙන්නේ මොකටද කියලා පාර්ලිමේන්තු වරප්‍රසාද ඇතුව නිර්නිවාසයේ ඉන්නේ. අම්මයි දන්නා නිර්නිවාසයේ පොලිසිය රාළහාමිලා දොස්තරෙක් ඉන්නවා. පොලිසිය එක රාළහාමි කෙනෙකුට පඩිය 60,000 කියනවා. 60,000 වැඩි කරන 10 කීයද කියන්නකො. මේ වාහනේ AC එක දාන්නේ අපේ සල්ලි වල. මේ වාහනේ AC එක දාන්නේ අපේ සල්ලි වලින්. මේ අම්මලා අප්ප කියන සල්ලි වලින්. දැන් ඉන්න. මම රණ්ඩු වෙනව නෙමෙයිනේ. ඇයි මේවා කියන්නේ දෙන්නේ නැතුව? හරි රයිට්. මේ දැන් බලන්න. දැන් ඇති. රයිට් කරුණාකර පොලිසිය මාත්‍රු. මෙන්න එක කරුණාකර ලයින් කරලා. කරුණාකර ලයින්. දැන් ගන්නේ. ඒක අපි ගමන්. මගේ කරුණාකර එක අපේ සමරව. මෙතන ඉන්න මගේ කතාවක් කරගන්න. මේක මගේ ගමන. ඇයි යන්න කියනවා යන්න කියන්නේ. මේක මගේ ගමන. මම ගමදාරය නුනොත්. මේ වලවත්තන්නේ එහෙම. කවුරුහරි යන්නේ. මිනිහා කතා කරපුවා මේ මිනිහාගේ අයිතිය දෙන්නේ නැහැ මේ මිනිස්සු. ඔය බාල් ඉපැරලා දෙන්නකො මෙතන රැස්ව කරපුවා කවුරුහරි කියන්නේ. ඔයා බක්තු ණය ගැන කිව්වා. මේ වගේ මෝඩ තකතිරු අය නිසා තමයි